සුබ දවසක් කියලා පිළිගන්නවා. ඉතින් කොරියානු ආදරය YouTube නාලිකාව වෙත. ඉතින් අද කොරියානු විභාගයේ පිළිබඳව ඒ වගේම කොරියානු රැකියා අවස්ථා පිළිබඳව ඒ වගේම කොරියානු විභාගයේ නව මාවත පිළිබඳව සාකච්ඡා කිරීමට අද දවසේ මේ වීඩියෝ එකකින් කර්මාන්ත රැකියා අවස්ථා හිමි වෙනවා කියලා ආරංචි මාර්ග සඳහන් කරනවා. මේ කුමන වීසා කාණ්ඩ යටතේ ලංකාවට නිකුත් කරයිද කියන සැකය අපිට පහළ වෙලා තියෙනවා. ගොඩක් දුරට E9 ක්‍රමයේ යටතේ අපේක්ෂකින් සඳහා තියෙන අංශ විදිහට තියෙනවා නිෂ්පාදන අංශය, දීවර අංශය, නැවතැනීම අංශය, සේවා 1 සහ සේවා 2. ඉතින් නිෂ්පාදන අංශය manufacturing පිළිබඳව අපි ගන්නවා. නිෂ්පාදන අංශය තමයි කොරියානු භාෂා විභාගයේ වැඩිම කඩයිම් ලකුණකින් සමත් විය යුත්තේ. කියන්නේ නිෂ්පාදන අංශයේ රැකියා අපේක්ෂකයෙක් වීම සඳහා වැඩිම කඩයිම් ලකුණ මේ අංශ වලින් ගත්තොත් වැඩිම කඩයිම් ලකුණ බලන්න නිෂ්පාදන අංශයට. ඒ වගේම දීවර අංශයට බලනවා. දීවර අංශයට කඩයිම් ලකුණ බලනවා සාමාන්‍ය ගානේ. සාමාන්‍ය කියන්නේ නිෂ්පාදන අංශයට වඩා අඩුයි. ඒ වගේම නැවතැනීමේ අංශයට ඒ දීවර අංශයට වඩා පහතින් ලකුණු කඩයිම් ලකුණු බලන්න. සේවා වලට ගිය කණ්ඩායම් වලින් සේවාංශ දෙකටත් ලකුණු අඩුවෙන් තමයි බැලුවේ. ඉතින් දැනට ලංකාවේ පැවැත්වෙන කොරියානු භාෂා විභාග අපේක්ෂකින් සඳහා අංශ තියෙන්නේ 5යි. එකක් විදිහට ඉදිරියේදී කෘෂිකර්මාන්තය එකතු වීමේ සම්භාවිතාව තාම වැඩි. ඒ කියන්නේ දැනට තිබෙන ආරංචි අනුව අනිවාර්යෙන් 2025 දී ඊළඟ පුවත මේ CBD ක්‍රමයෙන් ඔබට ගොස් UBD ක්‍රමයට කොරියානු භාෂා විභාගයේ ඉදිරියට පවත්වනු ලැබේ. CBD ක්‍රමයෙන් ඔබට ගොස් බහුතරයක් දෙනා දන්නවා. CBD ක්‍රමය කියන්නේ ලියපු කට්ටිය එක්සෑම් එකට මුහුණ දුන්නු කට්ටිය දන්නවා CBD ක්‍රමය කියන්නේ මොකක්ද කියලා. කියන්නේ කම්පියුටර් එකෙන් තමා ගොඩක් කට්ටිය එක්සෑම් කරේ. මේ වෙනකන් එක්සෑම් කරේ CBT ක්‍රමයෙන්. එතකොට UBT ක්‍රමය කියන්නේ මොකක්ද? UBT ක්‍රමය කියන්නේ සරලව කිව්වොත් ටැබ් එකකින් තමා මේ විභාගයට මුහුණ දෙන්න නැත්නම් විභාගයට අපිට පිළිතුරු සපයන්න හම්බෙන්නේ ටැබ් එකක්. කලින් අපිට හම්බුනේ කම්පියුටර් එකක්. මේ UBT ක්‍රමය පවත්වන්නේ UBT ක්‍රමය මගින් ශාලාවේ විශාල පිළිවෙල. කියන්නේ කලින් 35ක ප්‍රමාණයක් වගේ තමයි හෝල් එකකට දාන්න පුළුවන් උනේ. දැන් ඉදිරියට මේ කොරියානු HRDK ආයතනය විසින් නම් කරලා තියෙන ආකාරයට මේ
ඒ වගේ දෙගුණයකට වඩා වැඩි ප්‍රමාණයක් වුණත් මේ UBT ක්‍රමය ඔස්සේ විභාගයට මුහුණ දෙන්න සලස්වන්න පුළුවන් කියන මතය තමා ඉන්නේ. මතය කිව්වට නේපාල් වගේ රටවල් වල මේ UBT ක්‍රමය තමා පැවතෙන්නේ. ඉතින් මේ UBT ක්‍රමය ඔස්සේ ලංකාවට වගේම ලංකාවේ විභාගයට සූදානම් වන පුද්ගල විභාග ලියන කට්ටියට ගොඩක් ලොකු පිටිවහලක් වෙයි මේ UBT ක්‍රමය හේතු කොටගෙන. UBT ක්‍රමය කියන්නේ CBT ක්‍රමය කියන්නේ වෙනස් දෙයක්. මම ඔයාලට කලින් කිව්වා CBT ක්‍රමය කියන්නේ කම්පියුටරය මගින් අපි විභාගයට පිළිතුරු සැපීම. UBT ක්‍රමය කියන්නේ ටැබ් උපාංගය මගින් විභාගයට පිළිතුරු සැපීම. ඉතින් ඔයාලට රූපරාමු ඔස්සේ මම පෙන්නන්නම්. මේ තමා ඔයාලට ඉදිරියේදී කොරියානු භාෂා විභාගයට මුහුණ දෙන්න තියෙන ආකාරය. මේ UBT ක්‍රමයේ ඔස්සේ මේ ටැබ් එක මාත් මේක අන්තර්ජාලයෙන් ගත්තේ. UBT ක්‍රමයේ ඔස්සේ මෙහෙම තමයි ඔයාලට විභාගයට මුහුණ දෙන්න සිදු වෙන්නේ. ඉතින් සරලයි. ඒ වගේම මවුස් හිරවිලි කිසි දෙයක් නැහැ. ගොඩක් කට්ටිය තියෙන ප්‍රශ්නයක් එක්සෑම් එකට ගිහපුවහම මවුස් එක හිර වෙනවා. මවුස් එක හිර වෙනවා. ඒ කියන්නේ වයර් එක පවා හෙන තදයි. ඒ කිසි ප්‍රශ්නයක් නැහැ. අපිට ටච් කරන්න තියෙන්නේ අපි ස්මාර්ට් ෆෝන් එක භාවිතා කරනවා වගේ තමයි අපිට මේක පිළිතුරු සපයන්න ගොඩක් ලේසි වෙයි. ඉතින් UBT ක්‍රමය ඕන ලංකාවට ආවා. ගොඩක් සතුටු වෙන්න ඕන දෙයක් මේ UBT ක්‍රමය ලංකාවට ආපු හේතුව මත. ඒ වගේම තමා 2024 දෙවන වටේට අදාළ කුසලතා පරීක්ෂණය පිළිබඳ තොරතුරු ජූලි 7 වන දින ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වෙබ් පිටුවෙන් ලබා ගන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාලා 2024 දෙවනි වටේ එක්සෑම් එක ලියලා කඩයිම් ලකුණු වලින් ඔයාලා සමත් වෙලා ඔයාලට කුසලතා පරීක්ෂණය ඉදිරියට තියෙනවා. ඔයාලා සමත් වෙලා නම් ඔයාලට කුසලතා පරීක්ෂණය ඉදිරියට තියෙනවා. ඉතින් මේ කුසලතා පරීක්ෂණය තුලදී ඔයාලගේ ප්‍රායෝගික දැනුම භාවිත කරලා මේ කුසලතා පරීක්ෂණය සමත් වෙන්න ඕනේ. ඔයාලා කඩේම පාස් කරනවා කොරියානු භාෂා විභාගේ. ඊට පස්සේ කොරියානු භාෂා නොවේ කොරියානු කුසලතා පරීක්ෂණය කියන කොටසත් ඔයාලට තියෙනවා. ඊට පස්සේ තමයි ඔයාලගේ ඉදිරි කටයුතු වලට ඔයාලා ඇතුළත් වෙන්නේ. ඉතින් ඔයාලා 2024 දෙවෙනි වටේ එක්සෑම් එකේ කට් ඔෆ් මාක් තිබ්බේ නිෂ්පාදනාංශය 165ත් දීවරංශය 125ත් යන අයුරින්. ඉතින් ඔයාලා ලකුණු 165ට වැඩිය අරන් තියෙනවා නම් ඔයාලා අනිවාර්යෙන් ජූලි 7 වන දින ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පිටුවට පිවිසිලා ඔයාලගේ ඇඩ්මිෂන් අංකය යොදලා විභාග අංකය යොදලා ඔයාලට තියෙන විභාගේ තියෙන දිනේ බලා ගන්න පුළුවන් වෙනවා ජූලි 7 වන දින. ඒ වගේම ජූලි 15 සිට ජූලි 21 දක්වා 2024 දෙවෙනි වටේට අදාළ කුසලතා පරීක්ෂණ පැවැත්වෙනවා. ඒ කියන්නේ ඔයාලා සමත් අය සියලු දෙනාට ඔයාලා වර්ණන්දතාවය කියන කොටස සමත් නම් ඔයාලා සමත් වෙලා තියෙනවා. ඔයාලට යන්න බෑ. කුසලතා පරීක්ෂණයෙන් ඔයාලට යන්න පුළුවන්. නමුත් ඔයාලව අසමත් කරන්න පුළුවන්. ඉතින් ඔයාලා වර්ණන්දතාවයේ ටෙස්ට් එක සමත් නම් කොරියානු භාෂා විභාගයේ කට් ඔෆ් මාක් එකට වැඩි ලකුණු ඔයාලට තියෙනවා නම් ඔයාලට මම කිව්ව විදිහට ජූලි 7 වෙනිදා කොරියානු
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාලය ලබාගෙන ජූලි 15ත් ජූලි 21ත් අතර තියෙන කුසලතා පරීක්ෂණයට සූදානම් වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාලට අදාළ දිනයක් ලබා දෙනවා. ඒ දිනයට ඔයාලට කුසලතා පරීක්ෂණය සඳහා සූදානම් වෙන්න පුළුවන්. එහෙනම් ජූලි 15 සිට ජූලි 21 දක්වා කුසලතා පරීක්ෂණය පැවැත්වෙනවා. සියලු දෙනා සූදානම් වන්න. ඒ කුසලතා පරීක්ෂණය සඳහා සමත් සියලු දෙනා සූදානම් වන්න.